සෝෂල් චැප් YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි හිතුවා ඔයාලට ප්‍රශ්නාර්ථ පද කීපයක් සංඥා භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා දෙන්න. හරි. ඉස්සෙල්ලාම අපි බලමු කවද්ද කියලා කොහොමද කියන්නේ කියලා. තමන්ගේ හුරුවත මෙන්න මේ විදිහට හදාගන්න. මේ විදිහට හදාගෙන මේ ගානට වගේ අරගෙන කවද්ද මේ විතර ඇඟිලි ටික විසි කරනවා. කවද්ද අහන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි බලමු කවුද කියලා කොහොමද අහන්නේ කියලා. තමන්ගේ හුරුවතේ දබර ගිල්ල මේ විදිහට තියාගන්න. තියාගෙන කවුද ඔළුවත් පේනවනේ වෙනස් වෙන හැටි මගේ මේ කවුද අහන්නේ ඒ විදිහට. ඊළඟට අපි බලමු මොකද්ද කියලා කොහොමද සංඥා භාෂාවෙන් කියන්නේ කියලා. මේක ක්‍රම දෙකකට පෙන්නනවා. සමහර කට්ටිය මොකද්ද කියලා තමන්ගේ හුරුවත අරගෙන මෙන්න මේ විදිහට මොකක්ද දානවා. තවත් සමහරු මෙන්න මේ විදිහට අත තියාගෙන මොකක්ද කියලා පෙන්නනවා. හරි. ඊට පස්සේ අපි බලමු මොනවද කියලා පෙන්වන්නත් අපි අපේ හුරුවත මෙන්න මේ විදිහට අරගෙන මොනවද. ඊට පස්සේ අපි බලමු ඇයි කොහොමද පෙන්වන්නේ කියලා. තමන්ගේ හුරුවතම මේ විදිහට තියාගෙන ඔයාලා හොඳට බලන්න වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට අත ගත්තා. කට. ඇයි කියනවා වගේ අපි කට ටිකක් හදාගන්න. එතකොට ඔයාලට දැන් තේරෙන්නේ වෙනස. මොකක්ද කියලා ඇහුවොත් කට මේ විදිහට. මොකක්ද? ඇයි කියලා ඇහුවොත් කට වෙනස් වෙනවා. අත එක විදිය. නමුත් අපේ මූණ තමයි වෙනස් වෙන්නේ. ඊළඟට බලමු අපි කොහොමද කියලා සංඥා භාෂාවෙන් පෙන්වන්නේ කියලා. ඒකත් අර කලින් විදිහම තමයි අත පෙන්වන්නේ. මේ විදිහට අත ගත්තා. කටින් අපි how කියන විදිහ අපි කියන්නේ අන්න ඒ විදිහට අපිට තමයි කට හදාගන්නේ කියලා අපි හදාගන්නවා. හරි. ඉතින් මම හිතනවා අද ඔයාලට ප්‍රශ්නාර්ථ පද කීපයක් දැනගන්න හම්බුණා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.